දේශීය මහා විදේශ රැකියා කාර්යාලයයි දුරකථන අංකය 1350 Greenway Agencies කුරුණෑගල. ආයිබෝවන් කතා කරන පොත් වැඩසටහනට අද දවසේදීත් අපි ඔන්න අවතීර්ණ වුණා. අද දවසේ මම තෝරගත්ත කෘතීන් දෙකක්. මේ කෘතීන් දෙක අමු කොටුව කඩේ කියන කෙටිකතා සංග්‍රහය වගේම මාතලී තාත්තා කියන කාව්‍ය සංග්‍රහය. හැබැයි මේ කෘතීන් දෙකට අමතරව බොහෝ කෘතීන් සංඛ්‍යාවක් ලියලා තියෙන ලේඛක ජයන්ත ග ජෝතියරත්න මහතා තමයි අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ආයිබෝවන් ඔබට. හොඳයි මම මුලින්ම අපේ මේ අද කතා කරන මේ කෙටිකතා සංග්‍රහයත් ඒ වගේම කාව්‍ය සංග්‍රහයටත් යන්න කලින් මම කැමති ඔබ බොහෝ පොත්පත් ලියලා තිබෙන නිසා සහ අනිත් එක තමයි දැන් මේ ඔබ මේ අපි ගත්තොත් එimhe ලේඛකයෙක් විදියට අවතීර්ණ වෙන්නට ඒක එක පැත්තක තියෙන හැකියාවක්. නමුත් වෘත්තීය පැත්තෙන් ගත්තොත් එimhe මේ හිටපු වරාය අධිකාරියේ සේවය කරපු දැනට විශ්‍රාමික මේ වෘත්තීය මට්ටමේ චරිතයක්. හැබැයි ඔබේ හැකියාව තියෙනවා සාහිත්‍ය පැත්තට. ඒ නිසා දැන් මේ සාහිත්‍ය තියෙන හැකියාවත් එක්ක මේ කරලා තියෙන පොත්පත් ගැන ලියලා තියෙන පොත්පත් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මගේ උපන්ගම ත්‍රිකුණාමලේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් තමයි පුවත්පත් වලට කවි ලිව්වා. මගේ තන මගේ මුල්මින් පළ වුණේ 9 වෙනි ශ්‍රේණියේදී ලිව්වා මිහිර පත්තරේට පොඩි විකට ජවනිකාවක්. ඒකෙන් පස්සේ ආසාවක් ඇති වුණා මේ ලේඛනයට. ඊට පස්සේ අප සාමාන්‍ය පෙළේ ඉඳන් උසස් පෙළ දක්වා දිවයිනේ පත්තර වලට කවි කෙටි කතා වගේ දේවල් ලිව්වා. ඒ අතර චිත්‍ර එහෙමත් ඇඳලා. චිත්‍ර කාටුන් දසුන පත්තර එහෙම චිත්‍ර මිත්‍ර පත්තර වලට කාටුන් එහෙම ඇඳලා. හොඳයි දැන් ඒ කාලේ දැන් තමන්ගේ වෘත්තීය කරන අතරේ මේ ලේඛනයට අවතීර්ණ වෙනකොට තිබුණු අභියෝග තිබුණාද? ඔව් ඇත්තටම මේ පොතක් පළ කිරීම ලොකු අභියෝගයක්. මේ අද ඊටත් වඩා අභියෝගයක් මම හිතන්නේ මේ මගේ අමුකොටුව කඩේ පොතට 1,12,000ක් විතර වියදමක් ගියා. මොකද ගොඩක් ප්‍රකාශකයෝ පොත් පළ කරන්න මැලි වෙනවා. විශේෂයෙන්ම කවි පොත්. කවි පොත් සහ කෙටිකතා පොත් ඒ දෙකම පළ කරන්න මැලි වෙනවා. මොකද අධික වියදමක් යනවා කියලා. ඉතින් මම මගේ අතින් වියදම් කළා තමයි ගොඩක් පොත් කරලා තියෙන්නේ. මුල් කාලේ පුස්තකාසේව මණ්ඩලයෙන් අනුග්‍රහය දුන්නා. එතකොට ඒගොල්ලෝ පොත් 3කටයි අනුග්‍රහකය දක්වන්නේ. ඉතින් පස්සේ ඒගොල්ලෝ අනුග්‍රහකය දක්වන්නේ නැහැ මේ පොත්වලට. ඊට පස්සේ මම තමයි දිගටම මේ පොත් ප්‍රකාශනය කරන්නේ. ඉතින් ඒක ලොකු අභියෝගයක් ලේඛකයට. ඊටත් වඩා මුද්‍රණය කරාට පස්සේ ඒක විකුණ ගන්න ඊටත් වඩා අභියෝගයක්. ඉතින් ඒවා පුස්තකාල වලට දාලා කඩවලට දාලා තමයි ඉතින් ඒක අනික මේ අද කවියට මාකට් එකකුත් නැහැනේ. කවි කියවනවත් අඩුයි, පත්තරවල යන කවියක්වත් බලනව අඩුයි පාඨකයෝ. හොඳයි CD එකකුත් තියෙනවා කරලා නේද? හැබැයි මේකේ ගීතත් කෘතියකටත් අරගෙන තියෙනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් CD එක 2017 නිකුත් කළේ. මගේ ගීත උතන ගීත 20ක් අඩංගු කරලා තියෙනවා. දැනට ඔක්කොම ගීත 50ක් විතර පටිගත කරලා තියෙනවා. ඒකෙන් තෝරගත් හොඳම ගීත ටික තමයි ඔගේ අඩංගු කරේ. ඔගේ අමරසිරි පීරිස්, විජය බණ්ඩාර වැලිතුඩුව, සනත් නන්දසිරි වගේ ප්‍රවීණ ගායක ගායිකාවන් ගායනා කරලා තියෙන ඔය ගීත. හොඳයි එහෙනම් අද දවසේ අපි කතා කරන මේ කෘතීන් දෙකට මම කැමතියි ඔබව කැඳවාගෙන යන්න. අමු කොටුව කඩේ. දැන් මේක ගැන මට මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. අමු කොටුව කඩේ ඔබ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම. කෙටි කතා නොවන කෙටි කතා. ඔව් ඇත්තටම ඕකේ සමහර කෙටි කතා තිබුණා. දැන් මම ලියාගෙන ගියා. ලියන්නේ අද්දි මට හිතුණා මේ සමහර කෙටි කතා තියෙනවා. ඒ කෙටි කතා නෙවෙයි කියලා මටම හිතුණා. මොකද කවුරුත් මට එහෙම බල්ලා කිව්වේ නෑ. කවුරුත් මම බල්ලා හොඳයි කිව්වා. නමුත් මටම හිතුණා මේ සමහර ඒවා තියෙනවා මේ කෙටි කතා නෙවෙයි කියලා මට පොඩි සැකයක් වගේ. ඒ හින්දා තමයි මම එහෙම දැම්මේ. හොඳ කෙටි කතාවක් තියෙනවා. ඔකේ
ජයග්‍රහණය කළපු කෙටි කතාවකුත් තියෙනවා. ඒ අතර පුවත්පත්වල පළවෙච්ච කෙටි කතාවක් තියෙනවා. ඒ නිසා තමයි මම කෙටි කතා නොවන කෙටි කතා කියලා දැම්මේ. ඒක පොඩි අර නිකන් ආකර්ෂණයට වගේ කෙනෙක් බලපු ගමන් මොකද්ද මේ කියලා නිකන් අර කුතුහලයක් වගේ ඇති වෙනවනේ. ඒකින්ද තමයි මම දැම්මෙත් එහෙම. හොඳයි දැන් මේ කෙටි කතාව ගැන මේ මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ මේ ප්‍රකාශනයක් අරගෙන තියෙන මේ කෘතියට ඒක හරිම ලස්සන ප්‍රකාශනයක්. කෙටි කතාවක් කියලා කියන්නේ අනික් සියලු සිද්ධීන් අභිබවා තිබෙන එක් ප්‍රබල සිද්ධියක් මතුවී තිබෙන මතුවී පෙනෙන්නා වූ එක් ප්‍රධාන චරිතයක් අනාවරණය වෙන එකට කැටි වෙලා තියෙන කතා වින්‍යාසයකින් යුක්ත ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් මනා මේ සංවිධානයක් මේ අවයවවල තියෙනවා. ඉතින් එන්න එහෙම එකක් තමයි හොඳ ධාරණාවක් තියෙන. එවැනි තත්වයක එකක් තමයි කෙටි කතාවක් කියලා කියන්නේ. ඉතින් දැන් අපි නවකතාව ගත්තොත් එම නවකතාවට අපිට තියෙන පුළුල් පරාසයක්. හොඳට අපිට ලියන්න අවකාශය තියෙනවා. හැබැයි කෙටි කතාවට එහෙම නැහැ. ඒතර මේ දෙක අතර තියෙන මේ වෙනසත් එක්ක අපිට හොඳට තේරෙනවා කෙටි කතාවක තියෙන ප්‍රබලත්වය. එතකොට කොහොමද මේ කෙටි කතා ඇතුලෙන් මේ ප්‍රබලත්වය ඔබ මතු කරන්න උත්සාහ කරන්නේ? ඔව් එක් චරිතයක් සහ එක පොඩි සිදුවීමක් තමයි ඒක ගොඩනගාගෙන යන්න ඕනේ. කෙටි කතා ලිවීමේදී ඒ සිද්ධිය තමයි නිතරම يعني දිගටම අරන් යන්න ඕනේ. ඒ සිද්ධිය පොඩි සිදුවීමක් දිගටම ගෙනහිල්ලා එක චරිතයක් වටා ඊට අමතරව එක චරිතයක් වගේ එක චරිත නැත්නම් දෙකක් එහෙම තමයි ගොඩනගාගෙන යන්න ඕනේ කෙටි කතාව. ඉතින් නව කතාවට වඩා බොහොම සියුම් يعني කවිය හා කෙටි කතාව නියුන් සොයුරන් වගේ කියලා එහෙමත් කියනවා. මොකද මේ දෙකේ වෙනසක් නැහැ. හයිකු කවි තියෙන හයිකු කවි වල තියෙන සහෝදරත්වයේ තියෙන මේ කෙටි කතාවේ මට හිතෙන හැටියට. හොඳයි මම තෝරගත්තා අමු කොටුව කඩේ මේ කෙටි කතා සංග්‍රහයේ කතා 10ක් තියෙනවා. අනිවාර්යෙන් 10ම කියවන්න හරිම ලස්සනයි. අමු කොටුව කඩේ කෙටි කතාව. මොකද මේ ඒ කෙටි කතාව නමින් තමයි මේ කෘතියත් හඳුන්වලා තියෙන්නේ. මම ගියා 32 වෙනි පිටුවට. ඊයේ අමු කොටුව කඩේට හොරු පැනලයි කියන්නේ. මේ ආරංචිය ගම පුරා අස්සක් මුල්ලක් නෑරම හැම කනක් අස්සෙන්ම රිංගලා ගිහින් එනකොට හොඳටම ටෙම්පරාදු වෙලයි තිබුණේ. මේක තමයි සාමාන්‍ය ඕනම දැන් විශේෂයෙන්ම ගමක විතරක් නෙමෙයි නාගරිකවත් නෙවෙයි අපේ සමාජය තුළ යම් කිසි ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නේ මතුවුණාට පස්සේ ටිකක් දුර යනකොට ලොකු පිරිසක් අතරට යනකොට අස්සක් මුල්ලක් නෑර යනකොට මේවට එනවා අපි කියන්නේ තටු වෙනවා කියලානේ නේද? එතකොට ඔබ මේ ඒ කොටුව කඩේ කියන කෙටි කතා සංග්‍රහයේ මූලාරම්භය තාම ලස්සනට අරගෙන තියෙනවා. ඒක අපිට දැනෙනවා මේ සමාජයේ මතුවෙන කාරණාවක් එක්ක තමයි කතා කරන්න කියලා. මම නම් කියන්නේ ඕකාට හොඳ වැඩේ. ඔයාකාර හරි හම්බු කරලා කොහෙ ගෙනියන්නද? ළමයිනුත් නැහනේ. ඌ මහ කුණු ලෝභයා. හැම පොයකටම සිල් සමාදන් වන හැම මොහොතකම බණ දහම් වත පුරා තවරගෙන ඉන්න කරුණාවතී එහෙම කියා ගම වටේ ගියා. කරුණාවතිගේ කතාවට තවත් ඇයෝ තවත් දේවල් එකතු කළා. අර ඉතින් මේ තමයි දෙයක් මතු වුනහම කාරණාවක් මතු වුනහම ආරංචියක් ආවම යන ක්‍රමය. මේ ආකාරයට මේ අමු කොටුවේ මුදලාලි කුණු ලෝභයා කියලා කියන මුදලාලි මනුස්සකම් අඳුරනවද කියලා මේ කතාව පුරා හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඔබ බලන්න. ඔබ කියවන්න. අපි විරාමයක් අරගෙන ආපහු එනවා. ඔබට මතකද කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා මේ අද අපි කතා කරන අමු කොටුව කඩේ කෙටි කතා සංග්‍රහයේ එක කෙටි කතාවක් වෙන් වෙලා තියෙනවා කොරෝනාවෙන් උගත් පාඩම් කියන කෙටි කතාව. මම මේකෙන් පුංචි උපුටා ගැනීමක් කරනවා. 72 වෙනි පිටුව. දිනෙන් දින කොරෝනා රෝගයේ සීග්‍රයෙන් ගම් නියම්ගම් පුරා පැතිර යන සැටිත් ඒ රෝගයට ගොදුරු වී මේ යන්නන්ගේ ගණන වැඩි වෙන බවත් නිතර මාධ්‍ය මගින් අනාවරණය කළත් ඒ ගැන තඹයකට නොතකන මිනිසුන් ඕනෑ තරම්ය. Tamanගේ වැඩේ කරගන්නවා මිසක් අනුන් ගැන සිතන මිනිසුන් කොතැනකද? එවන් මිනිසුන් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු වන යසපාල මලවි ආරච්චිට
පෙන්වන්නට බැරිය. ඒ ඔහුගේ සැටිය. දැන් මං හිතන්නේ මේ කොරෝනා කාලේ අපිට මේ වගේ සිදුවීම් අනන්ත අප්‍රමාණ අහන්න දකින්න ලැබුණා. නේද ජෝතිරත් මහත්මයා? හොඳයි මේ කතාව ගැන අපි පොඩ්ඩක් මේ චරිතත් එක්ක විග්‍රහ කරමු. ඕක ඇත්තට මට ඔලුවට ආවේ මූල බීජේ වැටෙන්නේ අපේ ඥාති කට්ටියක් කොරෝනාවට අහු වෙලා ඒගොල්ලෝ නිරෝධායන වෙලා ගෙදර ඉන්නකොට අපේ නෝනා කිව්වා මේ අහවලා කට්ටිය මෙහෙම වෙලා ඉන්නවා මේ මොනාරි අපි ඉන්නේ නුවර. ඒගොල්ලෝ ඉන්නේ මීරිගම පැත්තේ. මීරිගම ඒ කිට්ටුව. එතකොට කිව්වා මේ මොනාරි කරමු කියලා පස්සේ මම බඩු මුට්ටු ටිකක් කන්න බොන්න දේවල්ුයි අරගෙන මම බයික් එකේ ගියා. ඒ යනකොට ඒ යන දවසේ තමයි ඔය කතාව මට නිකන් ඔළුවට ආවේ මේවා එකක් ලියන්න ඕනේ කියලා. ඒක ලිව්වෙත් කොරෝනා ඉවරලා කාලයක් ගියාට පස්සේ මේ මෑතකදී ඒ කතාව ලිව්වේ. හොඳයි. මේ වගේ තියෙනවා මේ අපි දැන් අද දවසේ කතා දෙකක් ගැන කතා කළේ. හැබැයි කතා 10යි සම්පූර්ණයෙන්ම ඔක්කොම කියවන්න. මම යනවා මේ මාතලී තාත්තා කියන කාව්‍ය සංග්‍රහයට. මේ කවි පොත් අභියෝගාත්මකයි මුද්‍රණය කරනවා කියන එක කිව්වා ඔබ. මේ පොත කොහොමද ඔබට අභියෝගයක් වුණාද? ඔව් ඇත්තටම ඕකත් මගේ කතෘ ප්‍රකාශන වලින් කරේ මේ මෑතකදී ගිය අවුරුද්දේ 2025 ඒකටත් ලොකු වියදමක් දැරුවා මම. පොත් දැන් අපි ඉස්සර පොත් 500ක් ගහන එක දැන් 300කින් තමයි සීමා කරන්න වෙලා තියෙන්නේ. ඉස්සර 500ක් 1000ක් ගහපු එක. ඒකෙන් දෙගුණයක් මේ මුද්‍රණ වියදම් වැඩි වෙලා. දැන්ට වෙනව තව 3 ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා මේ මෑතකදී අර මේ යුද්ධෙත් එක්ක තෙල් වැඩි වුණා. ඒවත් එක්කම තව 3 ගුණයක් විතර වියදම් වැඩි වෙලා තියෙනවා මේ පොතක් කරන එක. ඉතින් අර අපි එදා ඉඳන්ම අපි මේ කවියට ආදරය කරන නිසා මේවා අපි වියදම් කරගෙන කරනවා. අතේ තියෙන සල්ලි වලින් හරි කමන්න නිර්මාණය කරනවා. හොඳයි. මම යනවා මේ පොතේ තාත්තාගේ බයිසිකලේ කියන කවියට පස්වෙනි කවිය. ඒ කාලේ රුපියල් 12ට පඩියෙන් කැපෙන්න ගත්තු හම්බ බයිසිකලේ රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ තාත්තා ගෙනාවා බයිසිකලේ. අහල පහල අයත් ආවා. බලන්න බයිසිකලේ. අපිට පදින්න බැරි නිසා බලන් හිටියා. අම්මා මල් තියලා සුවඳ තුම් ඇල්ලුවා. තාත්තා ගමන් ගියේ හරිම උජාරුවෙන්. අද මං මගේ පුතා ඉස්කෝලේ එක්කන් යන්නේ බයික් එකෙන්. නැත්තම් වෑන් එකෙන්. තාත්තගේ බයිසිකලේ හොඳටම මලකඩ කාලා. මුල්ලක හිද සුසුම් හෙලයි කඳුළු හෙලා. අදත් බයිසිකලයක් දකිනකොට මතක් වෙන්නෙම තාත්තා. නංගිවයි මාවයි දාගෙන ඉස්කෝලෙට පැද්ද හැටි ඊටත් පස්සේ. හති දම වැඩපොලටත් ගියපු හැටි. ඔබට මතක් වෙන්නේ නැද්ද? මේ අලුත් පරම්පරාව නෙමෙයි මම මේ අහන්නේ. අපේ පරම්පරාවල්. නේද? මං හිතන්නේ මේ තමයි අපේ හොඳම මතක. ඇත්තට මේක මගේ අත්දැකීමක්. අපේ තාත්තට සයිකලෙත් තිබුණා. ওই සයිකලේ මම හිතන්නේ ඔය රුපියල් 12ට තමයි මං අහගෙන මට ඇහිලා තියෙනවා රුපියල් 12යි පඩියෙන් කැපුණා කියලා. හම්බර් කියලා ඒ කාලේ දැන් ওই සයිකල් જાතිය නෑ. ඒ සයිකලේ තමයි අපි ඉස්කෝලේ ගියේ. තාත්තා මාවයි නංගිවයි අක්කවයි දාගෙන ඒක නෙමෙයි. පස්සේ මං ලොකු වුණාට පස්සේ මට වෙනම සයිකලයක් අරන් දුන්නා. ඒ ඉස්කෝලේ ගියේ අපි තාත්තත් එක්ක. තාත්තා එතකොට වැඩටත් ගියා. අපි ඉස්කෝලේට දාලා මේ ඒ සයිකලේම. එතකොට ඒ සයිකලයක් තියෙනවා කියන්නේ ඒ කාලේ ලොකු වාහනයක් තියෙනවා. දැන් V8 එකක් වගේ අද V8 එකක් තියෙනවා වගේ තමයි සයිකලයක් තියෙනවා කියන්නේ ඒ කාලේ. ඒ කියන්නේ එච්චර වටිනාකම ඒක නෙල දුම් අල්ලලා තියාගන්නේ නේද? ඒක තමයි. ඒ වගේ ඉතින් මගේ ඇත්තටම මගේ ජීවිතේ ලොකු පාපැදියත් එක්ක තියෙන මේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද මගේ අර කෙටි කතාවකුත් තියෙනවා තාත්තාගේ බයිසිකලේ කියලා. ඒකේ නම් පොඩි වෙනස්කම් කීපයක් කරලා තමයි ලිව්වේ. ඒක ඒ අත්දැකීමේ පොඩි වෙනසක් කරා මං. තාමත් මගේ ළඟ සයිකලේ තියෙනවා තාත්තා සිහි වෙන්න. අපේ ගෙදර තියෙනවා තාම. හොඳයි. එහෙමනම් අපි විරාමයක් ගනිමු. විරාමයෙන් පස්සේ යමු මාතලී තාත්තා කවිය රස විඳින්න.
හොඳයි විරාමෙන් පසුව යලිත් කතා කරන පොත් මාතලි තාත්තා කාව්‍ය සංග්‍රහයේ මම මීළඟට තෝරාගත්තේ මාතලි තාත්තා කියන මේ කවිය. 62 වෙනි පිටුවේ 62 වෙනි කවිය හැටියට 85 වෙනි පිටුවේ මෙය සඳහන් වෙලා තියෙන්නේ. කරකවලා සුක්කානම දවසේම අරගෙන ගෙදර අඩු වැඩිය මහන්සියේ මල්ලක තිබුණේ සිලිසිලියේ ආදරයයි කරුණාවයි පිරී ඉතිරි. කහට ඩිංග හකුරු එක්ක බී දිය කරලා වෙහෙස එහි වැල් ඇඳ මත කිරි කිරියේ සුසුම් වලින් හීන ගනී. රජ බොජුන් නැති කැන්ටිමේ නිරිඳෙකුසේ හිනහි ලංගමේ ගෙන මගියාව දුවයි හැල්මේ කිරුල අපට දී නිති රජවීමේ. ඔව් මාතලී කියන්නේ දිව්‍ය පුත්‍රය කියන්නේ මේ ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකෙ හිටපු ඒකින් මාතලී තාත්තා කියලා වර්තමානයට ගෙනාව මම. එතකොට ඒ කියන්නේ මමත් රියදුරෙක් වශයෙන් තමයි වරාධිකාරියේ සේවය කරේ. කලින් ආරක්ෂක කොට්ටාසේ ආරක්ෂක නියාමකයෙක් වශයෙන් වැඩ කරා. ඊට පස්සේ තමයි මේ මෑතකදී රියදුරු වෘත්තියට ගියේ. ඉතින් ඒ රියදුරු වෘත්තියට ගිය අලුතම තමයි ඔය කවිය ලියුනේ. ඒකේ පොඩි වෙනසක් කරලා තියෙනවා ළංගමේ වැඩ කරා කියලා. මේ ඒ කතාවට තමයි මේ ওই කතාව වස්තු විජය වුණේ. හොඳයි අපි ඊළඟට යමු 32 වෙනි කවිය. 32 වෙනි කවිය අපි තෝරා ගන්නට උත්සාහ කරන්නේ මේ කාව්‍ය සංග්‍රහය හැම කවියක්ම බොහොම රසවත්. ඉතින් ඒ රස විඳින අතරේ මේ බුදු සරණයි. මේ කවිය හරි ලස්සනයි. කෙටි කවියක්. බුදු සරණයි කියලා ඔළුවේ ගහපු පව්කාර ලොරිමයි මසට හරක් රැගෙන ගියේ. ඇත්තටම මේ ඔළුවේ ගහලා තියෙන බුදු සරණයි කියලා නමුත් කරන්නේ මිනිස්කමට නිගා දෙන අය. ඒ වගේ දැන් බුදුදහමට මුවා වෙලා එක අය එක දේවල් කරනවා. නමුත් බුදුදහමට අනුකූල නැහැ. අනුකූල නොවන කෙන මිනිස්කම නිගා දෙන ජඩ වැඩ කරනවා කියන එක අදහස තමයි ඔක තියෙන කෙනේ. බුදුදහමයි කියලා ගහලා දිනෝ ගෙනියන්නේ මේ මසට හරක්. ඒ කියන්නේ පිටින් පේන්නේ එක යටින් තියෙන වෙනත් අර්ථයක් එහෙම කතා. ඔව් ඉතින් ඒකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම සමහර මිනිස්සු ඉන්නවා පිටින් අපිට හරි අමාරුයි අඳුන ගන්න. හැබැයි ඒ මිනිස්සු පිටින් අපිට හුඟක් හොඳයි කියලා පෙනුනට හදවත ඇතුළාන්තය අපි පිරික්සා බැලුවොත් එහෙම ඔවුන් කවුද කියන එක හඳුන ගන්න පුළුවන්. හැබැයි සමහර විට ඒ කවුද කියන වග හඳුන ගන්න එකපාරට දෙපාරකට දවසකට දෙකකට බැරි වෙන්න පුළුවන්. බොහෝ කාලයකට පසුව කවුදයි හඳුනා ගන්නට හැකියාවක් ලැබෙනවා වෙන්නට පුළුවන්. යමු අපි 15 වෙනි කවිය වෙනස. සමගිව බුදින කපුටු රැළ කළු ඇඳගෙන ගොදුරුම ගිල දමන කොක් රැළ සුදු ඇඳගෙන. ඕකේ මේ දේශපාලන අර්ථයක් තියෙන්නේ. ඇත්තටම මොකද සුදු ඇඳගෙන අර කපුටෝ කළු ඇඳගත්තට ඒගොල්ලෝ ගාව තියෙන ඒ ගති සුදු ඇඳගත්ත අය ගාව නැහැ. ඒගොල්ලෝ ගොදුරුම තමයි හොයන්නේ. ඒ අදහස තමයි මේ ඕකේ මතු කරේ. මම බොහොම ගොඩක් මම ලියලා තියෙන කෙටි කවි තමයි මගේ ගොඩක් මම කැමැතිම මාධ්‍යයත් කෙටි කවි. මොකද වචන 3-4කින් ලොකු දෙයක් කතන්දරයක් කියන්න පුළුවන් මාධ්‍යය. ඒ කියන්නේ ඒකට තමයි ගොඩක් මගේ කෙටි කවි තමයි කලින් පොතක් කරා. ඒකත් කෙටි කවි තමයි තියෙන්නේ මීට කලින් මේ අවුරුද්දට කලින්. මම හිතන්නේ දැන් කවියේ තියෙන ප්‍රබලත්වයත් ඒකයි. සමහර විට තනි වචනයකින් විශාල කතන්දරයක් කියන්නත් පුළුවන්. ඉතින් කවියේ තියෙන ප්‍රබලත්වයත් එයමයි. නික්ම ගිය පසු 44 වෙනි කවියට මං ආසයි යන්න. දරු නැලවිලි ගී නැවතිලා කළුවර දුක බෝ වුණා. හිනා කැකුළු මැවිලා හිනා කැකුළු මැලවිලා කිරි මුට්ටිය ගම් පතුලේ සැඟ දරු කිරි බිඳු සොයා ගඟට උඩින් කළු ඇඳගෙන කොක්කු වැළපුණා. කලේ බිඳී දිය ගලලා කිලිටු කතා හේදුනා. පුරුදු සෙනේ සුවඳ තනි අහනේ තවරලා දාදිය පිරි මගේ කවිය ඔබ අරගෙන නික්මුණා. වියෝවීමක් පිළිබඳ තියෙන තව ලොකු කතාවක් ඕකේ කියවෙනවා. කිලිටු කතා හේදුනා ඒ වගේ දේවල්. ඉතින් අර ගම්වල ජීවත් වෙනකොට නොඑක් දෙනා ඒ කටකතා වලින් ඒ සමහර විට පවුල් අවුල් වෙනවා විනාශ වෙනවා. හොඳට හිටිය පවුල් නැති වෙලා යන ඔය සමහර
අහලා පහලා ඒක කියන කතා අහලා ඒ පවුල් අවුල් වෙලා විනාශ වෙන ඒ කතාවක් තමයි ඒ කවියෙන් තියෙන්නේ. හොඳයි මම කැමති මේ ඔබෙන් දැනගන්න මේ කාව්‍ය සංග්‍රහයේ අවසාන භාගයේ වෙනකොට පොඩි වෙනසක් ඇවිල්ලා තියෙනවා. දැන් කවි ටික ඔක්කොම අපි කියලා ඉවර වෙනවා 62ක් තියෙනවා කවි. ඊට පස්සේ මේ නූතන සමාජයේ කටෝර සත්‍යක් නිරාවරණය කරන කවක්. ඒ වගේ පොඩි මේ පොඩි විචාරාත්මක පැත්තකටත් ඔබ ගිහින් තියෙනවා. පොල් පිටි හරකා මිය ගියා අවසන් කටයුතු වැඩිහිටියන්ගේ කැමැත්තට ඒ වගේ අපිට මේ කවිය පිළිබඳ ඔව් ඇත්තටම ওই පොල් පිටි හරකා කියන එක දැන් අද ළමයි දන්නේ ඇත්තට මේ ශිෂ්‍යත්වයට ආවොත් පොල් පිටි හරකා ගැන රචනයක් ලියන්න හරි කවි චිත්‍රයක් අඳින්න හරි කියලා ආවොත් ළමයින්ගෙන් 90%ක් ඒ අය ලියන්නේ දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඔව් දැන් අපේ කාලේ අපි පොල් පිටි හරකා එක්ක සෙල්ලම් කරා සෙල්ලම් ගෙවල් වල අපි සෙල්ලම් බත් තිව්වා සෙල්ලමට කැවුම් හදලා ඒ අවුරුදු කාලෙට කැවුම් හදලා ඒක කැවිලි මේසේ ඔව් කැවිලි මේසේ තිබ්බා. තව අර පොඩි මුට්ටි අරගෙන ඇත්තටම හාල් අම්මගෙන් ඉල්ලගෙන උයලා තියෙනවා. ඉතින් ඒ ළමයි අද ඒ ළමයින්ට මේක නෑ අද. අද ළමයි යන්ත්‍ර වෙලා තියෙන්නේ කම්පියුටර් ළඟ හෑන්ඩ් ෆෝන් තියාගෙන සමහරට ක්ලාස් යනවා හවස වෙලාවක් නෑ. දැන් ශිෂ්‍යත්වයේ කියන එක ඉස්සර අපි දන්නෙත් නෑ මට නම් මතකත් නෑ ලිව්වද කියලා. දැන් ළමයි පළවෙනි ශ්‍රේණියේ ඉඳන්ම ශිෂ්‍යත්වයට ලෑස්ති වෙනවා. දැන් පස්වෙනි ශ්‍රේණියේ තමයි ශිෂ්‍යත්වය තියෙන්නේ. මොන්ටිසෝරියේ හරි පළවෙනි ශ්‍රේණියේ ඉඳන් මුල ඉඳන්ම ඉතින් මේක අධ්‍යාපන ක්‍රමයේ මං හිතන්නේ හරි බරක් මේ ළමයින්ට. ඉතින් මේ පොල් පිටි හරක ආශ්‍රය කරන්න දන්නේ මේ ලැබුණේ වෙලක නියරක ඒ සුවේ විඳින්න හම්බුන්නේ ගඟක ඉවුරක ඒ රැඳෙන්න හම්බුන්නේ ළමයින්ට. පීන ළමයි නාන්න කරන්න වැවකට ගිහිල්ලා විනෝදෙන් ඉන්න ඒ නිදහස නෑනේ අද. ඒ ළමයි ලෝකයේ අහිමි වෙලා ඒක ඇත්තට අහිමි කරේත් දෙමව්පිය වෙන අපිමයි. ඒකයි මම කිව්වේ මේ අවසන් කටයුතු දෙමව්පියන්ගේ කැමැත්තට කියලා. ඒක අර ළමා ලෝකයේ අහිමි වීම තමයි පොල් පිටි හරකා මිය ගියා කියලා කිව්වේ. අමු කොටුව කඩේ කෙටි කතා සංග්‍රහයත් මාතලී තාත්තා කාව්‍ය සංග්‍රහයත් ගැනයි අපි කතා කරන පොත් වැඩසටහනින් අද කතා කළේ ජයන්තග ජෝතිරත්න මහතාගේ. එහෙමනම් ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතා කරන පොත් වැඩසටහනට එක් වුණාට. එතුමාට සමුදෙන ගමන් කතා කරන පොත් වැඩසටහනින් අදට සමගෙන යනවා. සුබ දවසක්.